ඔන්න ඉතින් යාළුවනේ ඔයගොල්ලන් අදත් පිළිගන්නවා SL සෙවයිල පොඩ්ඩක් YouTube channel එකට. ඉතින් ඔන්න අද අරන් ආවේ Minecraft වලට ගොඩක් සමාන offline game එක. ඇත්තටම මේකේ graphic එහෙම සුපිරි. ඒ කියන්නේ මේකේ ඇත්තටම Minecraft වගේම ගන්න පුළුවන්. ඉතින් මං කියා දෙන්නම් කොහොමද ගන්න කියලා. මේකේ නම ඔයාලට පේනවා ඇති Craftmans. මේක Craftman එකෙන්ම තමයි ගහන්නේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන skin කියන එක ගිහිල්ලා ඔයාලට කැමති ස්කින් මාරු කරගන්න පුළුවන්. දැන් මම මෙතන මේ අප්ලෝඩ් කරගෙන තියෙන ස්කින් ටික මෙතන තියෙනවා. මම උන්ට ආසින්ද මේව තියාගෙන ඉන්නවා. ඉතින් ඔයාලට මෙතන settings වලට ගිහිල්ලා ඔයාලට මේක කැමති විදිහට settings වලට එක එක විදිහට මාරු කරගන්න පුළුවන්. ඉතින් දැන් play දුන්නොත් එහෙම දැන් මම මේ විදිහට play දෙනවා. ඉතින් දැන් මෙතන මම world දෙක තුනක් තියෙනවා. ඒවා ඉතින් මම ගිහින් පෙන්නන්නේ නැහැ. මොකද ඔයාලට අලුතෙන් හදන කෙනෙක් හින්දා ඔයාලා මේක දැනගන්න ඕන හින්දා මම create new world කියන මෙන්න මේ බටන් එක ඔබනවා. එතකොට මෙන්න මේ විදිහට සද්දයක් එක්ක ඔයාලට එනවා. ඔයාලට කැමති නම් මේ worlds වලින් එකකට කරගන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතන create new world කියන මෙන්න මේ icon එක ඔබලා ඔයාලට එතනින් මෙන්න මේ වගේ තැනකට එනවා. ඒකට ඔයාලට මෙතනින් ඔයාගේ world එකට name එකක් apply කරන්න පුළුවන්. ඊපස්සේ ක්‍රියේටිව් ද සවාලද මම දැන් ක්‍රියේටිව් දා ගන්නවා ලේසියින්ද. ඊතර normal hard 10 ටික තියෙනවා. ඉතින් ඔයාලා දැන් මෙන්න මෙතන hardcore ඊතර තව පොඩක් පාදර ගියොත් එහෙම hardcore එකක් කියලා තියෙනවා. ඒකේ බුවොත් එහෙම ඔයාලට මේක ඔයාලට එක ජීවිතයයි තියෙන්නේ. ඒතකොට හරි. ඒතකොට ඔයාලට මෙතන resource fact එකක් තියෙනවා. අනේ මේක උඩ icon එකපාරක් ඔබන්න. ඔයාලට මේ ගේම් එක ගත්තොත් තියෙන එක වාසියක් තමයි ඔයාලට මේකේ resource fact ෆ්‍රී 6ක් දෙනවා. ඒ කියන්නේ නිකම්ම 6ක් දෙනවා. දැන් මේ විදිහට මේ 6 කරොත් ඔයාලට මෙතන ගොඩක් තියෙනවා. ඉතින් මේකේ හොඳම රිසෝස් පැක් එක තමයි මෙන්න මේ no sky කියන එක. ඉතින් මේ වර්ගයේම තව එකක් තියෙනවා. ඒක ඊට වඩා හොඳයි. ඒකේ අහස සුපිරියටම තියෙනවා. ඉතින් ඒක මගේ ෆෝන් එකේ ලැග් වෙනවා වැඩි. මේකත් ලැග් වෙනවා ඉතින්. ඉතින් මම ඒ නිසා මේක මෙන්න මෙතන ඇඩ් කියන එක ඔබනවා. හරි. දැන් ඔන්න ස්ට්‍රින්ග් ගල හද්දයක් එනවා. ඔයාලා මෙන්න මේක ඔබලා බැලුවොත් එහෙම ඔයාගේ ඒක මෙතන ඇප්ලයි වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා ක්‍රියේට් කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් වෙලා ලෝඩ් වෙනවා. ඉතින් මම ලෝඩ් වෙන එක ඔයාලට පෙන්නන්නේ නැහැ. මොකද ඔයාලට හරි ඉතින් ඔන්න ඉතින් මම වර්ල්ඩ් එකට නම් ආවා. ඔයාලට පේන ඇති මගේ ෆෝන් එකේ මේක ටිකක් ලැග්. හරි ලැග් වුණාට කමක් නැහැ. ඔයාලට පේන ඇති මේක සමහර ෆෝන් වල ගන්න පුළුවන්. මේ විදිහට හුළඟ තියෙනවා. හොඳටම වින් එක තියෙනවා. ඊළඟට ඉරව් කියන බැලුවොත් සෙවනැල්ල ඒ ටික තියෙනවා. ඊපස්සේ මේක කොළ වැටෙනවා බිම. අල්ල වතුර දැක්කින් නැති මේ තියෙන වතුර මාරම ලස්සනයි. ඉතින් මේක ගේම් එක එතරම් මට ගහගන්න බෑ. මොකද මේකෙන් මම හાર્ඩ්කෝර් සීරීස් ගේන්නද කියලා ඔයගොල්ලෝ අහන්න හිටියේ. ඉතින් මේකෙන් මට ගෙනහල්ලා හાર્ඩ්කෝර් සීරීස් එක ලැග් වෙනවා වැඩි වෙයිද දන්නෙත් නෑ. ඉතින් කොහොම හරි මේකේ වතුර එහෙම මාරම විදියට මෙතන පට්ටම ලස්සනයි. ඉතින් මේක ඒ කියන්නේ ඔයාලා මේක දැම්මොත් එහෙම ඔයාලට Minecraft එකේ වගේ ලස්සන worlds තමයි එන්නේ. ඒ කියන්නේ අර මහා මෝඩ world එන්නේ නෑ. මේ ලස්සන worlds තමයි ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සනට අර වින් එක තියෙනවා. ඊට පස්සේ රව් ඔයාලට මේකේ ඒ කියන්නේ වැඩිපුර සත්තු කියලා එහෙම වැඩි දෙයක් නෑ. මේක ඔයාලට පේනවා ඇති ඇත්ත Minecraft වගේ. හරි ඉතින් මේකේ තව රිසෝස් එකක් තියෙනවා. මේ හැම එකක්ම try කරන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ ගේම් එකට හොඳයි නම් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. මම පුළුවන් වුණොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. මට කියන්න බෑ මම තාම YouTube එකට අලුත් හින්දා මම ඔය ඩිස්ක්‍රිප්ෂන් එකේ link එහෙම දාන්න දන්නේ නෑ වැඩි. මට පුළුවන් වුණොත් මම දාලා තියන්නම් හරියට link එක. ඉතින් ඔයාලට පේනවා ඇති මාරම ලස්සනයි මේ ගේම් එක. ඒ වගේම මේකේ පට්ටම ඇක්ෂන් එහෙමත් තියෙනවා. ඔයාලට ඒවත් බලා ගන්න පුළුවන්. මේ විදිහට වතුර යට ඔයාලා මේක යට යන්න ඉතින් ඔයාලා වතුර යට යන්න මේක ඩිංගකක් නැතිනේ. ඔයාලට ඉරේලිය මේ වතුර බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉර මේ වතුරේ ඉරේලිය වෙලා තියෙනවා. දැන් මේ විදිහට වතුර වලට ගියොත් එහෙනම් ඔයාලා එක ඩිංගක්වත් වතුරට ලැග් නෑ. අරුන් බලන්න දැන් මම ගිහින් පෙන්නන්න. මම බලන්න දැන් වතුරට ඔයාලට ලැග් ගන්නේ නැහැ. ඒ කියන්නේ ග්‍රැෆික් අඩුවෙන් දැක්දන්නෙත් නෑ. අනේ වතුරට මේක මාරම විදියට ගහන්න පුළුවන්. දැන් මේකෙන්නේ
වතුර යට තියෙන ලොකු කේව් එකක් වගේ. ඉතින් මේක මේ ලොකු බලපෑමකට තියෙන්නේ මොකක්ද දන්නවද? ඔයාලා මේක යටට එන්න නිකන් මරියානාගාදේ අසරා වගේ. ඔයාලට මේකේ අර මේ ඒ කියන්නේ මේ ඔයාලට මේකේ මේ යටට එන්න නිල් පාට නැත්නම් එළිය වැඩි වෙනවා. ඒක ප්‍රශ්නයක්ද නැත්නම් හොඳයිද කියලා නම් මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මේක මාරම ලස්සන ගේම් එකක්. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා ගහලා බලන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. SL සොවල පොඩ්ඩක් YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. කොහේ හරි වැරද්දක් තිබ්බනම් දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට මේකේ හරියටම මම ඔයාලට ෆොටෝ එකක් එහෙම අප්ලෝඩ් කරලා තියන්නම්. මේක ගහගන්න නැත්තම් මේකේ තියෙන දේවල් ගැන. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඔයාලා දකින්න ඇති. මේ කොළඹට මේක අද තමයි දැක්කේ. ගේම් එක ගත්තට පස්සේ හරි කවන්නේ. ඉතින් මම මේක හાર્ඩ්කෝර් සීරීස් එකේ ගේන්න බලන්න පුළුවන් තරම්. මම කොහොම හරි මගේ ස්ටෝරේජ් එක අඩු කරගෙන ඔයාලට මේක හાર્ඩ්කෝර් සීරීස් එකේ ගේන්න බලන්න. ඉතින් මම තාම මේක විලේජ් යන්න හොයාගන්න බැරි වුණා. විලේජ් යන්න ටිකක් අමාරුයි. ඒකද මම ලස්සනයි ගේම් එක. ඇත්තටම මේක නෝමල් ට්‍රැෆික් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන ඇතිනේ සමහර ෆෝන් වල මේක විතරයි එන්නේ කියලා. නෑ මේක නෝමල් ට්‍රැෆික් තියෙනවා. ඔයාලට නෝමල් ට්‍රැෆික් උත් ගන්න